කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය දලුකම ටයර් හන්දිය අසල මෙම අනතුර සිදු වූයේ ඊයේ පස්වරුවේයි. අනතුරට සිසුවිය මුහුණ දෙන අවස්ථාවේදී පදික මාරුවට පිටුපසින් අනෙකුත් වාහන නවත්තා තිබුණද මාර්ගයේ කෙළවරේ ධාවන තීරුවේ පැමිණි ත්‍රිරෝද රථය එය අනුගමනය කරන්නේ නැහැ. පසෙක පදික වේදිකාවේ සිටින පුද්ගලයෙකුද ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළද පැමිණි අධික වේගයේ හේතුවෙන් ත්‍රිරෝද රථය සිසුවිය අනතුරට පත් කරනවා. අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු පලා යන අතර ඔහු පිටුපසින් යතුරුපැදිකරුවෙකු ලුහු බැඳ යන ආකාරයයි මේ. අනතුර දුටු කන්ටේනර් රථ රියදුරු පලා ගිය ත්‍රිරෝද රථයේ අංකය අසල සිටි පිරිසට ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව එම ස්ථානයේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු හා පොලිසිය පලා ගිය ත්‍රිරෝද රථයේ පසුපස ගියද එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා. කොළඹ පැත්තේ ඉඳලා කලවත පැත්තට ඊටාම 60ක විතර වේගෙන් ත්‍රිවිලයක් යනවා මම දැක්ක පිඹලා. ඊට පස්සේ අර ළමයා අර ගානට අර නවත්තලා තියෙන කන්ටේනර් ඉස්සරහින් පැනගෙන එනකොට අර ත්‍රිවිලකේ දඩාස් ගාන සද්දයකින් හැප්පිලා ළමයා රෝල් වෙලා විසිනවා. මම ඇස් දෙකට දැක්කා. මට හිතා ගන්න බැරුණා ළමයාට උනේ මොකදවත් කියලා. ත්‍රිවිල් එක නවත්තන්න නැතුව ගියා. අමුනුස්සෙක් ඇත්ත වශයෙන්ම ගියේ. පස්සෙන් පැන්නුවා පොලිස් නිලධාරියෙකුත් පැන්නුවා. නමුත් බැරි වුණා. කෙසේ වත් පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අද දින ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියේදී ඔහු අද දින සවස නීතිඥවරයෙකු සමග පැමිණ පොලිසියට ඉදිරිපත් වී තිබෙනවා. මේ වන විට ඔහු පෑලියගොඩ පොලිසිය භාරයේ තිබෙනවා. ඔහු පදවන ලද ත්‍රිරෝද රථයේද පොලිස් භාරයට ගෙන තිබෙනවා. හෙට දින ඔහුව අලුත් කඩේ අංක 7 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අනතුරට මුහුණ දුන් කැලණිය දලුකම වේවැල්දුව පාරේ පදිංචි සංසලා දිව්‍යාංජලි නැමැති දැරිය පසුව රෝහල්ගත කෙරුණා. ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇයගේ අත්දැකීම හිරු ප්‍රවෘත්ති වෙත විස්තර කළා. එකෙන් බැහැලා මේ කහිරේ භාගයක් පැන්නා. ඊපස්සේ ඉතුරු කොටස පයින් යද්දි මේ කන්ටේනර් එක දෙපැත්තටම දාලා නැවතුවාට පස්සේ දෙපැත්තටම නවත්තපුවා හින්දා මට ටක් ගාලා යන්න කිව්වා. ඊපස්සේ එකපාරටම ට්‍රිවිල් එක ආවා. නෑ හැප්පුණාට පස්සේ තප්පර දෙකක් විතර ඉඳලා එකපාරටම ආයෙත් වේගෙන් ගියා.